හරි boys and girls ඔන්න එහෙනම් අද ගන්න තියෙන අපේ Pro Survivor series එකේ දෙවෙනි එපිසෝඩ් එක. එහෙනම් ඉතින් වෙඩි කතා වුණ අපි යන් අද වීඩියෝ එකට. හරි boys and girls ඉතින් අද එපිසෝඩ් එකේ පළවෙනි ටාස්ක් එක විදිහට මම වතුර බකට් එකට වතුර ටිකක් පුරව ගන්න යන තීරණය කළා තියෙනවා. මොකද කලින් එපිසෝඩ් එකේ වතුර පුරවගෙන නෑ. මෝඩයෙක් වගේ බකට් එක විතරක් හදාගෙන පෙන්න ඉඳලා මේ විදිහට වතුර තියෙන තැනක් හොයාගෙන ගියා. ඊට පස්සේ එතන හිටපු හරකෙක්ට හායි කිව්වා. මම මට මෙහෙම කිව්වා. හෙලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? ඊට පස්සේ ගෙදර ආපු ගමන් මන් ළඟ බන්ඩල් එකක් තියෙනවද බලුවා. ඒක මගේ ඉන්වෙන්ටරි එකේ තිබ්බ නැති හින්දා චෙස්ට් එකෙත් බැලුවා. ඒකෙත් නෑ. එතකොට තමයි මතක් වුණේ මම මේ බන්ඩල් එක හොයාගත්තේ මගේ වෙන වර්ල්ඩ් එකක් කියලා. ඒ වර්ල්ඩ් එකට මේ සීට් එකම තියෙන හින්දා මට දෙක පැටලිලා තිබ්බේ. කොහොම හරි මට ඒක මතක් වුණාට පස්සේ මම ඒ ගෙදර හොයාගෙන ඒ ගෙදර තිබ්බ චෙස්ට් එක සම්පූර්ණයෙන් සූරා කෑවා. දේවල් දෙකක් කර දේවල් දෙකක් කිව්වට එකම දේ තමයි දෙකක් තිබ්බේ. ඒ තමයි සැප්ලින්. මට සැප්ලින් වැඩක් වුණේ. ඒ ටික ගන්නතෝ අනිත් සේරම ටික ගත්තා. ඊට පස්සේ අද වීඩියෝ එකේ මේන් ටාස්ක් එක වෙච්ච ගේ හදන වැඩේට ඕන ගන්න වුඩ් ටික ගන්න කියලා හිතාගෙන ගියා ඕක් වුඩ් හොයාගෙන. හැබැයි ඕක් ගස් තිබ්බේ එකක් හින්දා ඒක හොඳට මදි හින්දා මම හිතුවා පටන් ගන්න සවාන බයෝම් එකකින්ම වැඩි. ඒ නිසා සවාන බයෝම් එකේ තිබ්බ ගස් දෙක තුනක් බිමට දැම්මා. ඊට පස්සේ මෝඩයා වගේ ළඟම තිබ්බ ඇකේෂියා ගහ ඇතැරලා ඈත තියෙන ඇකේෂියා ගහ දක්වා යන්න තීරණය කරා. ඊට පස්සේ රෑ වෙනවා කියලා දැක්ක හින්දා ගස් කැපුවා ඇති කියලා හිතාගෙන ගියා මගේ බේස් එක පැත්තට. ඊළඟ දවස් උදේම වන විනාශය සඳහා පිටත් වෙලා ගියා. මේ පාර වන විනාශය සඳහා මම තෝරගෙන තියෙන්නේ ළඟම තිබ්බ ඇකේෂියා ගහ. මම දන්නේ ඇයි කියලා කලින් වගේ ඈතට යන්න නැතුව ළඟ තෝරගත්තේ. මම හිතන්නේ කොහෙන් හරි ආපු මොලයක් නිසා. ගෙදර ආපු ගමන් තිබ්බ ඇකේෂියා වුඩ් ටික ඇකේෂියා ප්ලෑන්ක්ස් වලට හරවගත්තා. ඊට පස්සේ මම හිතුවා ගෙදර ළඟින්ම මම දැන්ට බඩ් ටික දාලා තියෙන තැනින්ම මගේ බේස් එක හදනවා කියලා. ඒ නිසා මම ප්ලෑන් එකක් කල්පනා කළා. ඊට පස්සේ මේ ටික වට කළා මේ මගේ බේස් එක හදනවා කියලා හිතුවා. ඒ නිසා ඒකට ඇකේෂියා ප්ලෑන්ක්ස් ටික ප්ලේස් කරලා වැඩේ පටන් ගත්තා. කොහොම හරි කණු ටික ගාලා වුණාට පස්සේ ගෙදර හදන වැඩේ ඉතුරු ටික පටන් ගත්තා. ඊට පස්සේ ගෙදර එළියට වෙනම කෑලි ටිකත් කපලා දැම්මා. ඊට පස්සේ ගෙදරට යන්න හරියට පාරක් නැති හින්දා එතන තිබ්බ ඩර්ට් ටික ගලලා ඒ පාර හදන්න හොඳට හදාගත්ත එතන. ඊට පස්සේ එතන නටන ගම හිටපු බැටළුවේ මට එකපාරට මෙහෙම කිව්වා. විශාල කරදරයක් වුණානේ මේක.
ඊට පස්සේ ගෙදර දොර දාන තැන හැදුවා. ඊට පස්සේ ගෙදර වහලේ ගහලා ඉවර කරා. වහලයක් කිව්වට වහලයක් මන් නෙමෙයි. මේක ස්ලැබ් එකක්. මොකද අපි දෙවෙනි තට්ටුවේ දාලා හින්දා වහලයක් ගන්න බෑ. ඊට පස්සේ ළඟම තිබ්බ සෑන් පච් එක ළඟට ගිහිල්ලා සෑන් ගලව ගත්තා. මොකද අපේ ගෙදරට වීදුරු දාන්න ඕනේ. නැත්තම් ගේ ඇතුලේ බේබි සොම්බිලා ඇවිල්ලා පාටි දාන්න පටන් ගන්නවා. ඊට පස්සේ ගෙනාපු වැලි ටික දැම්මා වීදුරු බවට පරිවර්තනය වෙන්න. ඊට පස්සේ දෙවෙනි තට්ටුව අපිට නිකන් බිල්ඩින් එකක් වගේ ඕන නැති වෙච්ච හින්දා ඒක වෑන්ඩා එකක් කරන්න කියලා හිතාගෙන ෆෙන්ස් හදන්න ගියාම ලී නෑ කියලා දැනගත්තා. ඒ හින්දා ළඟම තිබ්බ ඇකේෂියා ගස් ටික කපන්න ගත්තා. ඊට පස්සේ ගෙනාපු ඇකේෂියා වුඩ් එක ඇකේෂියා ප්ලෑන්ට්ස් විදියට හරවගත්තා. ඊට පස්සේ ලැඩර්ස් ටිකක් හදාගෙන අපේ එන්ට්‍රන්ස් එක එහා පැත්තෙම ගහගත්තා. අපි පඩි පෙලක් ගහන්න ගියොත් අපිට මේ ගෙදර තියෙන ඉඩල තියෙනවා. ඒ හින්දා ඉනිමරක් ගහලා තමයි උඩට යන්න වෙන්නේ. ඊට පස්සේ ඉතුරු වලින් ස්ටික් වල මේ අපි හදාගත්ත ෆෙන්ස් ටික හදාගත්තට පස්සේ ගෙදර උරුසන්තෝ සම්පූර්ණ කළා. හැබැයි ඉතින් ඉතුරු ෆෙන්ස් ටිකට ලී මදි වෙච්ච හින්දා එහා දූපතට ගිහිල්ලා ලී කපාගෙන ආවා. ඉතින් ඔන්න ඔය විදිහට අපි අපේ දෙවැනි එපිසෝඩ් එකේ අවසානයට ආවා. අපේ ගේ සම්පූර්ණයෙන් හදලා නැහැ. තුන්වෙනි එපිසෝඩ් එකෙන් මම හිතනවා අපේ ගෙදර ඉතුරු ටිකක් සම්පූර්ණ කරන්න. එහෙනම් ඉතින් guys subscribe කරලා නැත්නම් subscribe කරන්න. Bye. Bye bye bye.